ආයුබෝවන් දැයේ දුපුතුන්ගේ දැනුම් තක්සලාව මිහිර. අද මිහිර අපි ඇවිල්ලා ඉන්නේ චරිතයක් ගැන කතාවක් වැඩසටහනත් එක්ක. ඕලු පෙපේලා වෙලලෙල රෙනවා සුදට සුදේනංගෝ ඕලු නෙලා සුමිහිරි ගීතයකට හඬමුසු කළ ප්‍රවීණ සාහිත්‍යවේදියෙක් ගැන තමයි අද අපේ කතාබහ. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා සාහිත්‍යවේදී අරුණ කීර්තිගමගේ මාමා. ආයුබෝවන්. ඔහු සම්බන්ධයෙන් ලියවිලා තියෙන කෘතිය තමයි සුවඳ හමන ඔලු මලක් කෘතිය. ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ පොත ලියලා තියෙන්නේ උපුල් ගුරුගේ මාමා. මේ පොතේ චිත්‍ර ඇඳලා තියෙන්නේ ආශින්සා ගමගේ නන්දා. ගායන ඉතිහාසයේ සුනිල් සාන්තයන්ට හිමි වෙන්නේ සුවිශේෂීම ස්ථානයක්. ඔහුවා ගමන් මඟ පිළිබඳව කෙටියෙන් විස්තර කළොත් සුනිල් සාන්ත ලංකාවේ සංගීත කලාවට විශාල අද්විතීයම ස්ථානයක් හිමි කරලා දුන්න සංගීතවේදියෙක්. ඩොන් ජෝසප් ජෝන් කියන නමින් තමයි මුලින්ම ඒ දරුවා කතෝලික පරිසරයක පවුල් පසුබිමක හැදී වැඩෙන්නේ. හුඟක් අඟහිඟකම් මැද තමයි දරුවා හැදී වැඩෙන්නේ. දෙහියාගත පාසලෙන් තමයි අධ්‍යාපනය ලබන්නේ. ඉතින් මේ සුනිල් සාන්ත කියන්නේ මුලින්ම ජොන් ජෝසප් ජෝන් කියන දරුවා කුඩා කාලයේදී මේ කියන්නේ වයස අවුරුදු මාස 3ේදී මේක තාත්තා නැති වෙනවා. මම හිතන්නේ ඊට පස්සේ මාස අවුරුදු 3කින් පස්සේ අම්මත් නැති වෙනවා. තමන්ගේ ආච්චි අම්මා මිත්තණිය ගාව සහ මාමා වරුන් ළඟ තමයි මේ දරුවා හැදී වැඩෙන්නේ. බොහොම අඟහිඟකම් මැද කියන්නේ ලැබෙන්න ඕන ආදරය සෙනෙහස ලැබෙන්නේ නැති වුණත් මේ දරුවා පුදුමාකාර විදියට ඒ කියන්නේ පරිසරයට කියන්නේ පරිසරයේ තියෙන රිද්මයට සංගීතයට බොහොම ඇලුම් කරපු කෙනෙක්. ඉතින් මේ නිසා මේ දෙහියාගත පාසලේ හැම අංශයකින් පම මේ දරුවාගේ සුවිශේෂ තත්ත්වයක් ඉගෙනීමේදී ලබා ගන්න මේ දරුවා. ඉතින් පාසලේ මේ විශේෂයෙන්ම අනිත් අයගේ ඒ කියන්නේ ගුරුවරුන්ගේ පවා ඉරිෂාවට පත් වෙන දරුවෙක්. ඉතින් ඒක බොහොම අවසනාවන්ත සිද්ධියක්. නමුත් මේ දරුවට ලැබෙන්න ඕන තැන් ලැබෙන්නේ නැහැ. නමුත් නොපසුබට උත්සාහය සහ වීරිය පිළිබඳ තියෙන හොඳ උදාහරණයක් තමයි සුනිල් සාන්ත. මේ ලස්සන ගීත සමුදායක් අතරම ගීත ලෝකෙට බිහි කරා වුණත් මෙයාට ඒ ආපු පසුබිම ලැබු පන්නරය හරිම වැදගත් වෙනවා. දෙහියාගත විද්‍යාලයේ හැම තැනකින්ම හැම හංසයකින්ම මේ කුඩා දරුවා විශේෂ ස්ථානයක් ලබා ගන්නවා. අවසානයේදී සියලුම දක්ෂකම් මැද්දේ සංගීතය හදාරනවා. සංගීතය හදාලා අවසානයේදී මේ සංගීත ගුරුවරයෙක් බවට පත් වෙනවා. ඒ අතරදී ඔහු කතකලි නැටුම් ගැන ඒ වගේම නර්තනය විතරක් නෙවෙයි දැන් සමහර වෙලාවට ওই රංගනය වගේ දේවල් වලින් සංගීතය චිත්‍ර කලාව පැත්තෙන් දක්ෂකම් දක්වන අධ්‍යයන කටයුතු කරන හැදෑරීම් කරනවා. අවසානයේදී ලංකාවෙන් බැහැර වෙලා ගිහින් ඉන්දියාවේ බාත් කණ්ඩේ රසයෙන් උපාධියක් ලබා ගන්න. ඒ වගේම ලංකාවට පළවෙනි උපාධිය සංගීතවේදියෙක් වශයෙන් ලංකාවේ පළවෙනි උපාධිය හිමි කරගන්නේ එතුමා. එහෙම කරගෙන තමයි එතුමා ලංකාවට එන්නේ. ඉතින් ඒ වගේ මහ විශාල ජීවිත පන්නරයක් ලැබු මහ විශාල ගමන් මගක අවසාන ඵලයවති ඉදිරියට තමයි සුනිල් සාන්ත මතුවෙන්නේ. සුනිල් ශාන්තයන්ගේ සංගීත හුරුව දේශීය සංගීතයත් එක්ක මුසු වී ඇති ආකාරය ගැන කතා කරමු. අතරම සුනිල් සාන්ත තමයි දේශීය සංගීතයේ ප්‍රධාන අංකුරය බාටපත් වෙන්නේ. ඒකට හේතුවක් වෙන්නේ ඇත්තටම සුනිල් සාන්ත ඉගෙනගත්ත කාල සීමාවෙදී දැන් 1915 කියලා කියන්නේ ලංකාවේ තිබුණු ඒ කාල සීමාව දැන් ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් වැඩිදුරටත් අධ්‍යාපනය ලබන සමයක ඊට පස්සේ සංගීත අරගෙන බලුවොත් විශේෂයෙන්ම ඉන්දියාවේ උත්තර ඉන්දියානු සංගීතයේ මුසු වෙච්ච ඒවයි කොපි කරපු තමයි දේවල් තමයි චිත්‍රපට කලාවටත් අත්‍තරම සංගීතයටත් මුසු වෙලා තිබුණේ. ඉතින් මේකේ වෙනසක් කරන්න ඕන නැත්නම් මේකේ යම්කිසි නැමියාවක් ඇති කරන්න ඕනේ කියලා හිතපු සුනිල් සාන්තට එවැනි අදහසක් මුලින් ඉඳලම තිබුණා. අපේ කියන්නේ කුමාරතුංග මුනිදාසගේ ඔය හෙළහවුලත් එක්ක සම්බන්ධ වෙලා හිටපු නිසා එයාට ඒ දේශීය සංගීතයක් පිළිබඳ දේශීය හැඟීමක් අපේ රට ගැන විශාල හැඟීමක් තිබුණු කෙනෙක්. ඒ නිසා ඉන්දියාවේ ඉගෙනගෙන උත්තර ಭಾರತೀಯ සංගීතය ඉගෙන ගත්තා වුණත් එයාට හැඟීමක් ඇති වෙලා තිබුණා ලංකාවට වෙනම සුවිශේෂ වූ නිර්මාණ බිහි කරන්න ඕනේ කියන හැඟීම. ඒ නිසා එයා ඒ ආభాෂය ඉගෙන ගැනීම සංගීතයෙන් ලබාගත් උසස් දැනුමත් උපයෝගී කරගෙන අපේ රටත් එක්ක තිබුණු ඒ බැඳියාව එහෙම නැත්නම් අපේ දේශීය සංගීතයකට හුරු කරවීමේ අවශ්‍යතාවය සහ යාගේ උපතින්ම ලබලා තිබුණේ කටහඬත් එයාට බොහෝ සෙයින් උපකාරී වුණා.
හෙළ සංගීතයක් බිහි කරගන්න. ලංකාවේ දේශීය සංගීතයට එතුමා කරපු හුරු කිරීම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? ඔව් මම මුලින් කිව්වා වගේ දේශීය සංගීතයේ ප්‍රධාන අංකුරය බවටපත් වෙන්නේ සුනිල් සාන්තනේ. සුනිල් සාන්ත තමයි පිටරටට ගිහිල්ලා, ඒ කියන්නේ ඉන්දියාවට ගිහිල්ලා ආවිලා ලංකාව ප්‍රථම වරව ලංකාවේ සංගීත උපාධියක් හිමි කරගත්තු ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙන්නේ. එතකොට ඒ යද්දි සහ ආවට පස්සෙත් යාට ලොකු අරමුණක් තිබුණා දේශීය සංගීත සම්ප්‍රදායක් ඇති කරගන්න. ඒ වෙනකොට ලංකාවේ ප්‍රචලිත වෙලා තිබුණේ චිත්‍රපට කලාවෙත් දකුණු ඉන්දියානු සංගීතය මිශ්‍ර කරපු කොපි ගීත. ඉතින් මේ නිසා සුනිල් සාන්තගේ ගීත ආර පිළිබඳ අලුත් නැමියාවක් මුළු රට පුරාම පිබිදීමක් ඇති වුණා. ඉතින් ඒක නිසා තමයි රේඛාව චිත්‍රපටයටත් ඔය සංදේශය වගේ චිත්‍රපටවලත් සුනිල් සාන්තගේ ගීත බොහෝ වෙලාවට මේ අතුලත් කරන යා ගීත නිර්මාණ ශිල්පියෙක්, කියන්නේ සංගීත ශිල්පියෙක්. ඒ වගේම එයා බොහෝ තමන්ගේ තියෙන වෙනත් කලාවන් පිළිබඳ තමන්ගේ තිබෙච්ච නිසග හැකියාවන් තමන්ගේ ගායනය සම්බන්ධයෙන් යොදා ගන්නවා. ඔගේ හඬ හරි තීව්‍ර හඬක් තියෙන්නේ. ඒ කියන්නේ ඒ හඬත් එක්ක මුසු වෙච්ච ස්වභාව සෞන්දර්යයත් එක්ක ස්වභාව සෞන්දර්යය තියෙන රිද්මයත් එක්ක ගැලපෙන කටහඬක් උහුර තිබුණා. ඉතින් ඒ සියලුම දේත් උපයෝග කරගෙන ඉතා ඒ සුසංගක හරිම වැදගත්. එතුමා ඉතා නිර්භයව තිබුණා. ඒ වෙනකොට මම හිතන්නේ ලංකාවේ විශාල බාධාවන් තිබුණා. මම ඒව ගැන ඇත්තටම කියන්න මේ පොත ඇතුලේ හුඟක් සඳහන් කරලා තියෙනවා. ලංකාවේ කියන්නේ ඒ වෙනකොට හිටපු සංගීත ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෝ පවා මොකට බාධා කරනවා ඇත්තටම. ඕක නෙමෙයි සංගීතය කියලා. නමුත් මෙයා ඉතා ස්ථිර හඬකින් තනි පයින් නැගී සිට හිතනවා සහ ක්‍රියාත්මක වෙනවා මේක තමයි සංගීතය කියලා. එයා ලංකාවට උරුම සංගීතයක් නිර්මාණය කළා. ඒක පස්සේ කාලේ බොහෝ සෙයින් වැදගත් වෙනවා. අයුෝඩේ නිස්ලා මම හිතන අමරදේව සූරින් පවා ඇත්තටම බිහි වෙන්නේ මේ පදනම් මත. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම සුනිල් සාන්තට සුවිශේෂීකමක් හිමි වෙන්නේ. අද දවසේ අපි විඳින ඔය දේශීය සංගීතයේ විශිෂ්ට ගීතය කියලා අපි හඳුන ගන්න ගීත පවා සහ ඒ ගීතවලට මුළු දුන්න සංගීතවේදීන් පවා බිහි වෙන්නේ සුනිල් සාන්තගේ ඒ හදා සකස් කරගත්ත දේශීය සංගීත පසුතලය තුල. ඒසා ඔහු සංගීතය නිර්මාණය පුරෝගාමියෙක් කියලා කියන්න පුළුවන් ඇත්තට. ඕලු පිපිලා විලල දෙනවා ගීතය එදා අසන්නන් වගේම අදත් අසන්නන්ට ඉතාමත් ලායාන්විත ගීතයක්. ඒකට හේතුව මොකක්ද? අතන ඕලු පිපිලා විලල දෙනවා වගේම දැන් ඒ ගීතයේ තියෙන ඒ මිහිරියාව, ඒ సౌందర్యාත්මක හැඟීම, ඒ රිද්මය ඒ වෙනකොට ලංකාවේ එවැනි ගීත සම්ප්‍රදායක් තිබුණ නැති නිසා ඒකේ තිබෙන සුන්දරත්වය විතරක්ම නෙවෙයි. ඒකේ තිබෙන සබැදියාවන්, ඒ කියන්නේ අයියයි නංගීලා, එතකොට පවුලේ සමාජයන්, එතකොට ඒකේ තිබුණු සමීපතාවයන්, ඒ කියන්නේ පරිසරයත් එක්ක තියෙන සමීපතාවයන් සහ ඒ ගීතවල තිබුණු මේ සෞම්‍ය ගතිය හුඟා දුරට කාවැදුන අපේ තියෙන සමාජයට, ශ්‍රී ලාංකේය සමාජයට බොහෝ සෙයින් ගැළපෙන දෙයක් බවට පත් වුණා. ඊට කලින් අර මර්සලින් ජාකොඩි පියතුමා ලියපු වෙසක් කකුළු මල් අතුවක සැලෙන ඒ රේඛාව චිත්‍රපටයේ ලියපු ගීතයේදී පවා සුනිල් සාන්ත අනුගමනය කරේ ඇත්තටම දේශීය තත්ත්වය හැම තැනකම මතු කරන්න. ඒ කියන්නේ එයා වෙනත් කියන්නේ අපි ක්‍රිස්තියානි ආගමික පරිසරයක හිටිය වුණත් එයා බෞද්ධ පරිසරයක තියෙන ගීත නැත්නම් බෞද්ධ නැමියාව ඇති වෙන විදිහේ ගීත නිර්මාණය කිරීමේ තියෙන සුවිශේෂ හැකියාවක් තිබුණා ගායනය කිරීමේ. ඉතින් මේක නිසා අපේ රටේ බොහෝ ජනතාවට ඒ කාලවකවානුවේ බොහෝ අය සුනිල් සාන්තගේ ගීතය මහා ඉහළින් ආදරයෙන් ගලඳගත්ත කියලා කියන්න පුළුවන්. මොකද ඒ ආభాෂය ඊට පස්සේ බොහෝ දුර මම අර ඉස්සර සඳහන් කරා වගේ දිගටම ආවා කියන්නේ එවැනි දැවැන්ත වෙනසක් ඇති කරන්න පුළුවන් වදන් පෙළක් එහෙම නැත්නම් ගීත අනුවක් සහ කටහඬක් ඔහු සතුව තිබුණා. ඒක හරි ප්‍රබල දෙයක් ඉතින්. දේශ බස රැස යන සෑම අංගයක්ම රැකගෙන ජනතාව සතුටු කිරීමේ බලයක් සුනිල් සාන්තයන් සතුරු තිබුණා. ඒ ගැන කතා කළොත් සුනිල් සාන්තට එහෙම දේශ බස රැස ගැන හැඟීමක් අර මුලින් කියපු වගේ තිබුණ කියන එක සහ ඔහු ඒක වෙනස් කරගත්තේ නැති කෙනෙක්. ඔහුගේ ස්ථිර අධිෂ්ඨානයක් තිබුණා. උට හුඟා බාධාව යම්කිසි විදියකින් කියන්නේ මේ වාගේ මේ කියන්නේ එතුමා යන ගමන් මඟ වෙනස් කරන්න ඕනේ කියන හැඟීම. නමුත් එහෙම බාධා ආවත් කොයිතරම් බාධාවත් හිටි අඩියෙම ඉඳගෙන තමන්ගේ ස්ථිර අධිෂ්ඨානයෙන් ලාංකීය එමෙත දේශීය සංගීතයක් නිර්මාණය කිරීමේ උනන්දුව සහ අධිෂ්ඨානය එතුමක තුළ තිබුණා. විශේෂයෙන්ම බලපෑ පොඩි කාලේ ඉඳලම අංගහිකකම් තිබුණු පරිසරයක ජීවත් වෙලා විශාල තාඩන පීඩන මැද මම හිතන්නේ ගුරුවරුන්ගෙන් පවා සමකාලීනගෙන් පවා බොහොම තාඩන පීඩනකට ලක් වුණ කෙනෙක්. නමුත් අදිෂ්ඨානයේ උත්සාහය අතහැරියන ගුරුවරයෙක් කියලා ඉන්න කාලේ වුණත් පස්සේ
රැකියාව අහිමි වෙනවා ඊට පස්සේ ඔහු වෙනත් දේවල් කියන්නේ මම දන්න විදිහට රෙදි වෙල දාම් කරලා ඊට සුළු වෙල දාම් කරගෙන පවත් හිටියා. නමුත් ඒ කිසිම තැනකදීවත් තමන්ගේ සංගීතය සමග මිශ්‍ර වීම එහෙම නැත්නම් සංගීත සමග කරන්නා වූ සේවය කවදාවත් අතහැරපු නැති කෙනෙක්. ඒක නිසා මේ විශිෂ්ට වූ සේවයක් කරන ඉතා කෙටි කාලයක් තුළ මහ විශාල දෙයක් කරන්න එතුමාට පුළුවන් වෙනවා. ඉතින් මේ හැම එකම පදනම් වුණේ දේශීය සංගීතයක් හුරු කරවීම, දේශීය සංගීතයක් කෙරෙහි යොමු කරවීම. ඒක නිසා ශ්‍රී ලංකාවේ විශිෂ්ට සේවයක් කරපු සංගීතවේදියෙක් කියලා නැත්නම් විශිෂ්ට සේවයක් කරපු සංගීතවේදීන් බිහි කරපු පසුතලයේ නිර්මාණය කරපු ප්‍රෝග්‍රෑමයක් කියලා තමයි සුනිල් සාන්ත හඳුනා ගන්න පුළුවන්. සුනිල් සාන්තයන්ගේ ජීවිත කතාව ගැන කතා කරන්න චරිතයක් ගැන කතාවක් වැඩසටහනත් එක්ක එකතු වුණු අරුණ කීර්ති ගමගේ මාමට බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන්.